හලෝ ළමයි කොහමද ඔයාලට? අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මගේ ටික දවසක් ගත වුණේ කොහොමද කියලා. ටික දවසක් යන මෙතන දවස් 2-3ක වගේ ගත්ත වීඩියෝ ක්ලිප් වගේක් තමයි තියෙන්නේ. මුලින්ම මම දැන් පුරුදුලා ඉන්නවා උදේම පහන තියලා මගේ වැඩ ටික පටන් ගන්න. ඊයස් කරලා තුගාලා ඒ ටික කරලා මම අනිවාර්යයෙන්ම පහන තියලා තමයි කෑම කන්නේ. මේ වෙද්දි නම් වෙලාව උදේ 10:00ට විතර ඇති. මම මේ විදිහට මගේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා. මං හිතන්නේ මම මේ අලුත් මාසේ පළවෙනි දවසේ පටන් ගත්තේ මෙන්න මේ විදිහට කොලයක් කලවලා කලින් මාසේ ඒක ඉවර කරලා අලුත් මාසෙට ආයෙත් කොලයක් කලවලා මේ මාසේ පටන් ගන්නවා. මේකම දීර්ඝ කාලයකම කරගෙන ආපු පුරුද්දක් නෙවෙයි. හැබැයි දැන් මම මේක පුරුදු වෙලා ඉන්නවා. මං හිතන්නේ මම හිතාගත්ත මේ අවුරුද්දේ මම ඒක දිගටම කරනවා කියලා. බලමු මම දැනට කරගෙන යනවා. ඇත්තට මේක ගොඩක් හොඳයි. මං හිතනවා ඔයාලත් මේ විදිහට අපේ හිතවල තියෙන දේවල්, අපිට කරන්න තියෙන දේවල් මෙන්න මේ වගේ දේවල් මේ වගේ පොතක ලියනවා ඇති කියලා. සමහර අය කරන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ වැඩේ මම ඉවර කරලා මම පටන් ගත්තා මගේ එක්සෑම් එකක වැඩ වගේක් තිබිලා ඒ ටික කරන්න. ඒ ටික නම් මං ටික වෙලාවක් කරා එක දිගටම. මොකද ඒක මං ඒ දවස් ඇතුළත කරන්නම වෙලා තිබ්බ වැඩක්. ඒක නිසා මං ඒක ඉවර කරා. මේ දවස්වල දෙන රස්නෙත් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි. හැබැයි ඉතින් මම මේ ටික නම් ඉක්මනට කරලා ඉවර කරා. ඔන්න ඊළඟට අද දවසේ මගේ යන ඕඩර් එකක් මේක. මල්බොකේ එකම චොක්ලට් දාලා තමයි මගෙන් මේක ඉල්ලුවේ. එන්න ඒකත් මම ඔයාලට පෙන්නුවා. මේක කස්ටමර්ට ඕන විදියට හැදුණු ඕඩර් එකක්. එයාගේ බජට් එකට හරියන්න අපිට චොක්ලට් දාලා හදන්න කිව්වා. ඒ විදිහට ඉතින් ඔන්න ලස්සන මල්බොකේ එකක් හැදුනා. දැන් නම් ගොඩක් දවල් වෙලා තියෙන්නේ මේ වෙලාවට තියෙන රස්නේ ගැන මම ඉතින් කියන්න ඕන නැහැනේ. මේ වෙලාවට තියෙන රස්නෙත් එක්ක මම හිතුවා ගෙදර තිබ්බ දොඩම් එකක් හදාගෙන බොනවා කියලා. මං ආසයි මෙන්න මේ කප් එකට දාගෙන බොන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම ඒකත් හදාගෙන පිව්වා. මේ ඉතින් ඊට පස්සේ දවසේ එදා අපි ටවුන් ගියා. එදා ඔය ගත්ත වීඩියෝ එදා නම් මං හරියට වීඩියෝ කරේම නැහැ. තනින් තන මතක් වුණාලාට තමයි වීඩියෝස් ගත්තේ. මේ අපේ තාත්තගේ බර්ත්ඩේ එකට අපේ අම්මගෙන් තෑග්ගක් හම්බ වෙනවා. ඒක තෝරන වෙලාව තමයි. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මං ඔය ගත්ත බඩු ටික පොඩ්ඩක් වීඩියෝ කරා. ඔය වෙලාවේ නම් අපේ ගෙදරට නයික් ආවලමයි. ඔන්න ඔය ටික විතරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මේක නම් පෙරේරා සංසයෙන් ගත්ත කේක් එකක්. මට හරි ආසාවක් තිබ්බ කාලෙක ඉඳලා මෙන්න මේ කේක් එකක් කන්න. මේක නම් කලින් මාසෙක ගත්ත වීඩියෝ ටිකක්. මම මේ ටිකත් මේකටම එකතු කරා. මම මේ වීඩියෝ එක කරන්න ගත්ත මේ වීඩියෝ ක්ලිප් ටික අනිත් ටික ඩිලීට් වෙලා මේ ටික විතරයි ඉතුරුලා තිබ්බේ. ඒක නිසා මම මේ ටිකත් මේකටම දැම්මා. ඔන්න ඔය මේ ඇන්කර් එකේ අලුතින් ඇවිත් තියෙන කැරමල් ලතේද හරි ලැටේ හරි මන් දන්නේ හරියටම. අන්න ඒක මම ගත්ත ආසාවට මේ ඒක තමයි මම දැන් ඔය බොන්නේ. ඔය රෑක මං හිතන්නේ ඕව රෑක තමයි හදාගෙන බිව්වේ ගෙනාපු දවසේම. අවුලක් නෑ. ඉතින් රසක් තියෙනවා. මේක සීනි ටිකක් මදි. අපි තව සීනි ටිකක් දාගෙන බොන්න ඕනේ. මේක නම් රස වීඩියෝ එකක්. ඔයාලට දින රස දැනෙන්නේ නෑනේ. ඒක නිසා මේ කාලා තියෙන කමෙන්ට් එකක් දාගෙන යන්න මේක රස කොහොමද කියලා. මේ දවස්වල නම් මේක හොයාගන්න හරි අමාරුයි. මම දැන් ටික දවසක් යනවා මේක කාලා වෙ තියෙන ලස්සනම කෙරියක්. මම දැන් මේ කියන්නේ මට මෙතන වෙච්ච සිද්ධියක්. මේක ටිකක් දිය වෙලා වැඩි වෙලා මේ ස්ටික් එක වැටුණා මගේ අතින්. ඒකට අඹ ගෙඩිය වගේ මට දැන් කන්න උනේ. ඇත්තටම කියලා තමයි මම දැන් ඔය කියන්නේ. අඹ ගෙඩියක් කනවා වගේ තමයි මට දැන් මේ කන්න උනේ. මේකේ ඉන්න මාරම කිරි රහක් කාලා තියෙන අය දන්නවනේ කොහොමද රස කියලා. දැන් නම් මම එදා හවස ක්ලීන් අප් එකක් කරගන්න ගියා. ක්ලීන් අප් එක කරගෙන තාත්තා දෙක දැන් මම දැන් මේ ගෙදර එන ගමන් ඉන්නේ. අපිට දැන් ගෙදර කියලා යන්න තියෙනවා පොඩි ගමනක්. ඔය මම ගෙදර ආපු ගමන් ඉතින් මොන බලනවා. මගේ මොනට මොනා කරත් මගේ රතු වෙනවා ළමයි. ඒක මගේ ස්කින් එකේ හැටි අධි සංවේදී හැමක් තමයි මට තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි හවස ලෑස්තුණා අත්තම්මලා ගෙදර යන්න. ඔන්න ඔය විදිහට අපේ ගෙදර අපි කොහේ හරි යන්න ගියොත් අපි හැමෝටම කලින් එළියට බහින පුද්ගලයා තමයි මෙන්න මේ මාත් එක්ක දැන් මේ යන්නේ. එයාව ඉතින් අපි කොහේ ගියත් එක්කගෙන යන්න ඕනේ. එයා අනිවාර්යෙන් එළියට බහින අපි හැමෝටම කලින්. හරි අමාරුයි. ඉතින් එයාව තනියම දාලා යන්න. දැන් මේ මං අත්තම්මලා ගෙදර ගිහින් ඉන්නේ. අපි මෙහෙට ආවේ
රෑට කාල එහෙම යන්න ඉතින් අත්තම්මලා ගෙදරත් ඉඳලා ඒ දවස් ඔන්න ඔය විදිහට ඉවර වුණා. දැන් මම පෙන්නන්න යන්නේ කාලයක් වයිරල් වුණ මෙන්න මේ චීස් කේක් රෙසිපි එක ලෝ බජට් එකෙන් මම කරපු විදිහ. මේකත් කට්ටිය ගොඩක් හදලා තිබ්බා. මම දැන් ඔය එක ඒ දවස්වල කරා. ඉතින් වීඩියෝ එක දාන්නේ අදනේ. ඒක නිසා අද තමයි ඒක මම මේකට එකතු කරේ. බලමු මගේ රියැක්ට් එක කොහොමද කියලා. මට මේක මාර ඇඹුල් රහයි. ඇතරම් මට ඒක ආවේ ඇඹුල් රහක්. මොනවාද මම ඒකට දැම්මේ යෝගට්ටුයි. මොනවාද ඒ දවස්වල ඒකට දැම්මට මතකත් නෑ. මිල්ක් ෂෝට් බිස්කට් යෝගට්ටුයි දාලා මම ඕක ඕවර්නයිට් වෙන තිබ්බා. ඉතින් මට ඇත්තටම මේක ආවේ ඇඹුල් රහක් විතරයි. ඔයාලගේ අම්මලත් එහෙමද? මෙහෙමද? කොහේ හරි ගියාම මල් පැලයක් අරන් එන්නම බලන්න නේද? මේ හොරෙන් නම් නෙමෙයි ගන්න අහලා හොඳේ. මම ඉතින් ඒක වීඩියෝ ක්ලිප් එකත් මේකට දැම්මා. මේ තවත් වයිරල් ගිය රෙසිපි එකක්. අර චොක්ලට් බිස්කට් වලින් හදන ලාවා කේක් එක තමයි මම දැන් මේ හදන්න යන්නේ. බලමු ඒක කොහොම හැදෙයිද කියලා. මෙන්න මේ විදිහට ඔයාලා කැමති චොක්ලට් බිස්කට් එකක් අරගෙන මේක ඉස්සෙල්ලාම කුඩු කරගන්න. ඒකට චොක්ලට් පවුඩර් තියෙනවා නම් විතරක් දාගන්න. මම මේක ගෙදර තිබ්බ නිසා තමයි දැම්මේ. ඊට පස්සේ මේකට මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාගන්න තමයි තියෙන්නේ. ඒක ලෝක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක ඔයාලත් හැදුවද? හදලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න රසයිද කියලා. මේක මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක විනාඩි 15වත් 20ක් විතර වගේ කාලයක් හොඳට ස්ටීම් කරගන්න. මම නම් මේක රයිස් සුගර් එකේ තමයි හදාගත්තේ. ඔයාලටත් පුළුවන් ඒක oven එකකින් හරි රයිස් සුගර් එක හරි මේක හදාගන්න. මේ තියෙන්නේ අවසානට මඩාපු කේක් එක. ඕලක් නෑ මේක හොඳයි. මගේ අදින් එක අඩු පාඩුවක් වෙලා තිබුණා. මේ මගේ අදින්ට පැණි කියන රස සීනි මදි වෙලා තිබ්බා. හොඳට රස තියෙනවා. හැබැයි මේ පැණි රහ ටිකක් මදි වුණා. මට චොක්ලට් රස එන්නේ නෑනේ. ඒක තමයි තිබ්බා අවුල. මේ පහවදා අපේ නංගිය වෙත් හිටියා. මං යාට කොත්තුවක් හදලා දුන්නා. චීස් කොත්තුවක්. ඒක මෙන්න මේ විදියට මං යාට කුසියට දෙන්න එපා කියලා ඔන්න ඔය විදියට හදලා දුන්නා. අදට vlog එක ඉවරයි. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන එකක් හැමෝම පරිස්සමට ඉන්න. මාව අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. bye bye.